Hi guys, ඉතින් ඔයාලට කොහමද? මම හිතනවා ඔයාලා හොඳින් නැති කියලා. ඉතින් ඔන්න අපේ අද ඔයාලට ගාලා තියෙන්නේ අපි මුලින්ම පළවෙනියට YouTube tutorial එකක් කරා episode 1. ඉතින් episode 1 වලින් පස්සේ අද ගාලා තියෙන episode 2. ඉතින් ඔයාලා කලබල වෙන්න එපා. ඔයාලා episode 1 බැලුවේ නැත්නම් මම description එකේ දාලා තියෙන link එක. ඒකෙන් ගිහලා බලන්න. ඉතින් episode 1 වල තිබ්බ YouTube channel එකක් හදන විදිය. ඉතින් අපි YouTube channel එකක් හදන විදිය ඉඳලා YouTube එකේ සාර්ථක වෙන්න පුළුවන් දක්වා එපිසෝඩ් 6කින් කියලා දෙනවා ඔයාලට. ඉතින් මේ ටිකේම යන්නේ ඒ එපිසෝඩ් 6 වෙම තමයි. ඉතින් මේ ගාලා තියෙන්නේ එපිසෝඩ් 1 වලින් පස්සේ මේ ගාලා තියෙන්නේ ඒකේ එපිසෝඩ් 2. ඉතින් එපිසෝඩ් 2 වල අපි කියලා දෙන්නේ ඔයාලගේ YouTube channel එකට නිවැරදි කැටගරි එකක් තෝරගන්න කොහොමද කියලා. නැත්තම් මෙහෙමනේ මොකද දන්නවද? සමහර කට්ටියන්ට YouTube channel එකක් හදුවට හිතා ගන්න බැරි වෙන්නේ මම ගේමින් channel එකක් කරනවද, ටෙක් channel එකක් කරනවද, vlog කරනවද මොනව කරනවද කියලා හිතා ගන්න බැරි වෙන්නේ. අන්න ඒක නිසා තමයි අද අපි ඔයාලට එපිසෝඩ් එකම වැය කරලා ට්‍රෙන්ඩි නිවැරදි කැටගරි එකක් තෝරගන්න කොහොමද කියලා ගෙනල්ලා තියෙන්නේ. ඒත් එක්කම channel එක verify කරගන්න කොහොමද කියලාත් අපි ඒක අවසානයේදී කියලා දෙනවා. ඉතින් ඔයාලා චුට්ටක්වත් වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඊට පස්සේ bell එක නාදවන්න අපි ඔයාලට මේ වීඩියෝ එක ගෙනත් ඔයාලගේ phone එකට notification දාගෙන ගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා ඕනේ. අපි යමු වීඩියෝ. ඉතින් guys අපිට YouTube channel එකට කැටගරි එකක් තෝරගන්න ඔය කියන්නේ ඉතින් බොහොම අමාරු කාර්යයක් නෙමෙයි. විනාඩි 20ක් 30ක් කැප කරලා හිතුවා නම් ඔයාලට ඔයාලගේ ස්පෙක්ස් එක හොයන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ දක්ෂතාවය හොයාගන්න පුළුවන්. ගේමින් පැත්තටද, ටෙක් පැත්තටද, නැත්නම් අන්බොක්සින් and review පැත්තටද, නැත්නම් මේ ඔක්කොටමද මියුසික් පැත්තටද ඔයාලා දක්ෂ නොයෙක් බැරිනවා. vlogs කරන්නද ඔයාලා ඇඳුම් මාන දක්ෂ නම් ඇඳුම් මාන විදිහ ඒවා කල් දාන්න පුළුවන්. ඔයාලට කැමති විදිහට YouTube එකට කැටගරි එකක් තෝරගන්න පුළුවන්. ඉතින් guys ඔයාලා lighting පැත්තට දක්ෂ නම් ඉතින් ඔයාලට lighting setup කරන විදිහ අනම්මනම් දාන්න පුළුවන්. තව ඔයාලට gadgets හදන්න පුළුවන් නම් gadgets හදන විදිහ දාන්න පුළුවන්. තව ඔයාලට දාන්න පුළුවන් guys මහන්න එහෙම දක්ෂ නම් රෙදි එහෙම ඒව දාන්න පුළුවන්. ඒකත් රෙදි කියන්නේ එක කැටගරි එකක්. ඉතින් රෙදි මානයම දිගටම දාගෙන යන්න ඕන guys. රෙදි මානයම දාගෙන යන්න ඕන. ඉතින් guys තව ඔයාලට පුළුවන් ඕනම දෙයක් හදන එකක්. දැන් ඕන කම්පියුටර්ස් එහෙම කැඩිච්ච ඒවා හදන ඒවා, ගැජට්ස් හදන ඒවා, ලයිට් පටි, බයිසිකල් ඔයාලට බයිසිකල් එකක් තියෙනවා නම් ඒ බයිසිකලේ ලයිට් පටි ගන්න ඒවා අනම්මනම් ඒව දාන්න පුළුවන්. ඉතින් ඔයාලා ටෙක් පැත්තට දක්ෂ නම් චූටි මුදලක් විදන් PC එකක් හදාගෙන ටෙක් පැත්තට පොඩ්ඩක් මේව කරන්න පුළුවන්. ඔයාලා එඩිටින් පැත්තට දක්ෂ නම් එඩිටින් වලින් දාන්න පුළුවන් රෙකෝඩ් කරලා. ඉතින් තව ඔයාලා ඩිසයින් පැත්තට බැනර් ඩිසයින් පෝස්ට් එකක් දාලා එහෙමත් කරන්න පුළුවන්. ප්‍රොමෝට් කරන දක්ෂ නම් ඔයාලට ප්‍රොමෝෂන් කරන්න පුළුවන් එක එක ඒවයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කැටගරි තෝරගන්න තියෙන්නේ. ඉතින් අද අපේ වීඩියෝ එක වැඩි දික් වෙන්නේ නැහැ. මොකද පොඩි වෙලාවකින් ලොකු අදහසක් තමයි අද වීඩියෝ එකකින් ඔයාලට ලැබෙන්නේ. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරන්න නැත්නම් subscribe කරලා ඊට පස්සේ bell එක නැතොමන් කරන්න. අපි ඔයාලට මේක වීඩියෝ ගෙනම ඔයාලගේ phone එකට notification දාගෙන ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලට YouTube එකට කැටගරි එකක් තෝරගන්න පොඩි අදහසක් එන්න තියෙනවා. එහෙනම් යාළුවනේ අද අපේ වීඩියෝ එක අවසానයි. අවසන් ගන්න කලින් ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඉතින් මම වීඩියෝ එක පටන් ගන්නකොටම කිව්වා යාළුවනේ verify කරන්න විදිහ එනවා කියලා මේ වීඩියෝ එකේ. ඉතින් verify කරන්න විදිහ ගෙනාවේ නැත්තේ මගේ ෆෝන් එකේ පොඩි කනෙක්ෂන් අවුලක් ඇවිල්ලා තමයි ඒක ගෙනාවේ නැත්තේ. ඉතින් verify කරන්න විදිහ මගේ channel එකකින් මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. මම අන්නේ වීඩියෝ එකේ link එක දාලා තියෙනවා. අන්න එකකින් ගිහලා verify කරන්න විදිහ ඔයාලා බලන්න. ඉතින් නැවතත් කියන channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න, like කරන්න නැත්නම් like කරන්න. ඉතින් යාළුවනේ එහෙනම් අද අපේ වීඩියෝ එක අවසానයි. එහෙනම් ගෙන් එන්න යාළුවෝ හැමෝටම ජය වේවා.